ඉතින් මේ තමයි මගේ කායක. ඉතින් මේ කායක මට ඕනේ මොඩිෆයි කරන්න. ගොඩක් අය මේ දවස්වල මොඩිෆයි කරන්න හොයනවා. ඉතින් මම තප්පරෙන් ඔයාලට මේක මොඩිෆයි කරන විදිය අද කියලා දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න රිසල්ට් එක. මේක තමයි මම කාර් එක මොඩිෆයි කරපුවාම ඔයාලට පේන්නේ ඇති මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් පුළුවන් ද මේක හොයන්න? ඉතින් මේ විදිහට තමයි මේ AI පාවිච්චි කරලා අපි නිවැරදිවම අපේ වෙහිකල් එක මොඩිෆයි කරගන්න. ඉතින් ගොඩක් අය මේ දවස්වල හොයන දෙයක් තමයි මේ මොඩිෆයි කරන්නේ කොහොමද කියලා. ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා කොහොමද මේක කරන්නේ, මොනවද මේකට භාවිත කරන්න බලන ටූල් කියලා. ඉතින් ඔයාලා කලින් මතක ඇති Ghibli Photo කියලා එකක් හැදුවා. ඒ කියන්නේ කාටුන් රූපයක් විදිහට හදලා ගොඩක් ෆේමස් වුණා. ඉතින් දැන් ලංකාවේ මේක ප්‍රසිද්ධ වෙලා තියෙනවා මේ වාහන මොඩිෆයි කරන කේස් එක. ඉතින් ගොඩක් Facebook වල තමයි දැකලා තියෙන්නේ. ඉතින් මම මේක දැක්කා. දැකලා බලුවා මොකද්ද මේ වෙබ්සයිට් එක කියලා. ඉතින් අපි යමු දැන් මේක යන්න ඕනේ ඔයාලගේ Google browser එකක් මොකක් හරි ඕපන් කරගන්න Chrome එක හරි Google එක හරි on කරගන්න ඕනේ. ඔයාලා Chrome එකට ගියාට පස්සේ මේ search bar එකව search කරගන්න ඕනේ ChatGPT කියලා. ChatGPT එකෙන් තමයි අපි මේ වැඩේ කරගන්න යන්නේ. ඉතින් ලොකු දෙයක් නෑ, පොඩි දේවල් ටිකක් අපිට කරගන්න තියෙන්නේ. හරිද? මේකට ඉංග්‍රීසි පුළුවන් හෝ බැරි හෝ ඕන කෙනෙක්ට මේක හදාගන්න පුළුවන්. මම ඒකත් කියලා දෙන්නම්. ඉතින් ඔයාලා ඉස්සරම search කරගන්න ඕනේ ChatGPT කියලා. ChatGPT කියලා search කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉතින් එන්නේ. එතකොට පළවෙනිට මාර්ක් කරගන්න ඕනේ මෙන්න මේ ChatGPT කියන තැන OpenAI කියන තැන ටච් කරගන්න එක. දැන් ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට එන්නේ. අපි කොච්චර account එකක් හදලා තිබ්බත් අපිට මේක login වෙන්න ඕනේ search කරලා ගිහපුවාම. හරිද? එතකොට මෙතන ඔයාලට පේනවා ඉතින් මුලම තියෙනවා try ChatGPT කියලා. මේ try ChatGPT කියනක උඩ එකපාරක් ටච් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ටච් කරගත්තට පස්සේ අපිට පේනවා මෙතන login කියලා. මෙන්න මේ ලොගින් කියන තැන ටච් කරගත්තට පස්සේ අපේ ඊමේල් එකක් තමා මෙතෙන්ට සිලෙක්ට් කරගන්න ඉන්නේ. ඔයාලගේ තියෙන ඕනම Gmail එකක් මේකට සිලෙක්ට් කරගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඊළඟට එනවා. එතකොට ඔයාලා කරගන්න තියෙන්නේ continue with Google කියන තැන ටච් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් continue with Microsoft account, continue with Apple, continue with phone number දීලා මේ කැමති එකක් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියලා දෙන ලේසිම එක. මෙතන ඔයාලට පේන ඇති continue with Google කියලා. මෙන්න මෙතන. ඔයාලට පේන ඇති. මෙන්න මේ කුඩේක ඔයාලා ටච් කරගන්න ඕනේ. ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඊට පස්සේ කරගන්න තියෙන්නේ ඔයාගේ Gmail එකක් මෙතෙන්ට ඇඩ් කරගන්න එක. මෙතන ඔයාලට Gmail ගොඩක් තියෙන්න පුළුවන්, එකක් තියෙන්න පුළුවන්, දෙකක් තියෙන්නත් පුළුවන්. ඉතින් කැමති Gmail එකක් මෙතන තෝරාගෙන ඔයාලා මේක උඩ ටච් කරගන්න ඕනේ. ඉතින් ටච් කරගත්තට පස්සේ අපි නැවතත් හිටපු තැනට මෙනවා. මෙතනින් තමයි අපේ වැඩේ හරියට කරගන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට A to Z මේ ගැන කියලා දෙනවා. හරි. දැන් ඔයාලට කරගන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයයි. ඔයාලට මේක පාවිච්චි කරන්න. ඒ කියන්නේ මේ ෆොටෝ එක හදාගන්න සාමාන්‍යයෙන් ඉංග්‍රීසි සාමාන්‍ය දැනීම තිබ්බනම් ඇති. හරිද? ඒක නැති වුණත් අවුලක් නැහැ. මම ඔයාලට කියලා දෙනවා සිංහලෙන් කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේක සිංහලෙන් ටයිප් කරත් මේ වැඩ ටික අපිට කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක දන්නවා නම් චුට්ටක් මේක ස්කිප් කරලා යවන්න. මොකද A to Z හැමෝටම කියලා දෙන්න ඕනේ කොහොමද මේ වැඩ ටික කරගන්නේ කියලා. ඉතින් ඔයාලා ඉස්සරම යන්න ඕනේ ඔයාලගේ Google Translate එකට. ඉතින් Google Translate ගිහුවම සාමාන්‍යයෙන් ඔයගේ app එක නැති වෙන්න පුළුවන්. ඉන්ටර්නෙට් එක හරහා ගිහිල්ලා මේක කරගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා Google Translate කියලා ගහපුවාම මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට මම එකක් කියලා දෙන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. Google Translate නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ විදිහට ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා ඔයාලා සර්ච් කරගන්න. ඉතින් සර්ච් කරාට පස්සේ අපි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාලට පේන ඇති වම් පැත්තේ උඩම නිල් පාටට තියෙනවා අපේ අපි දැන් හිතන්න අපි සිංහල එකක් ඉංග්‍රීසියට හරවනවා කියලා. එතකොට මෙතන ටච් කරලා මෙතන ඔයාලා සිංහල කියන එක තෝරගන්න ඕනේ. සිංහල කියන එක තෝරගන්න ඕනේ. සිංහල කියලා ටයිප් කරලා සිංහල කන්වර්ට් කරන්න ඕනේ අපිට ඉංග්‍රීසි වලට. ඉතින් මෙතන ඔයාලට පුළුවන් ඔයා සිංහලෙන් ටයිප් කරන එක ඉංග්‍රීසි විදිහට ගන්න. ඉතින් අර ඇප් එකකින් පාවිච්චි කරන විදිහ ඔයා දන්නවා ඇති. ඒකෙත් මේ විදිහටම තමයි කරගන්නේ. ඉතින් ඔයාලට මම මේකෙන් කරන විදිහ ඔයාලට කියලා දෙන්නම්. එතකොට දැන් ඔයාලට කරගන්න තියෙන්නේ මෙතන මම දැන් මේක ටයිප් කරන්න යන්නේ. දැන් වැඩේ වෙන්නේ මෙහිමයි. දැන් ඔයාලට මේක සිංහලෙන් දැම්මට පස්සේ ඉංග්‍රීසි විදිහට කන්වර්ට් වෙනවනේ. ඊට පස්සේ අපිට ChatGPT එක දාලා මේක හදාගන්න පුළුවන්. හරිද? ඔයාලට මේ කැමති විදිහට හදාගන්න පුළුවන්. දැන් මම මේක දාන්නේ මට මේ වාහනේ ලස්සනට මට මොඩිෆයි කරලා දෙන්න කියලා තමයි මම මේ කියන්නේ. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මේකේ මට බෆර් එක විතරක් මොඩිෆයි කරලා දෙන්න. සාමාන්‍ය තියෙන විදිහටම බෆර් එක හදලා මෙන්න මේ විදිහට කෑලි මොනවද එන්න ඕනේ කියලා ඔයාලට දෙන්න පුළුවන්. එහෙම දෙන්නත් පුළුවන්. නැත්තම් මට මේ වාහනේ මොඩිෆයි කරලා දෙන්න. ඒතකොට ඔයාලා කැමති විදිහට දෙනවා. නැත්තම් ඔයාලා මේක සිංහලෙන් ටයිප් කරගත්ත හැකි කොහොමද දෙන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට ChatGPT එකෙන් එහෙම සිංහලෙන් දෙන්නත් පුළුවන්. ඒ වුණාට ඒක ලොකුවටම හරියන්නේ නැහැ නේ. සාමාන්‍ය ඉංග්‍රීසි වලින් දෙද්දී හොඳයිනේ. ඒ හින්දාදී මේ ට්‍රාන්ස්ලේට් කරලා ඔයාලා දෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ, ගැටලුවක් නෑ. දැන් ඔයාලට මෙතන පේන ඉතින් මට මේ වාහනේ මොඩිෆයි කරගන්න ඕනේ. ඒකත් අපි සිංහලෙන්ම දාලා හරි. මට මේ වාහනේ මොඩිෆයි කරලා දෙන්න. හරිද? ඉතින් මෙන්න මේ විදිහට අපි ටයිප් කරගත්තට පස්සේ ඔයාලට පේන ඇති මෙතනින් ඉංග්‍රීසි වලින් වැටලා තියෙනවා. මේ ඉංග්‍රීසි වලින් වැටලා තියෙන එක අපි කොපි කරගන්න ඕනේ. මෙන්න මෙතන ඔයාලට පේන ඇති කොපි අයිකන් එක. මෙන්න මේක. මේ සවුන්ඩ් එකට එහා පැත්තේ තියෙන කොපි අයිකන් එක ටච් කරගන්න ඕනේ. ටච් කරගත්තට පස්සේ නිකම්ම අපේ
අපිට කොපි වෙනවා. දැන් එතකොට මේක පේස්ට් කරන්න විතරයි අපිට තියෙන්නේ. කිසිම දෙයක් කරන්න නැහැ. හරිද? දැන් අපි කියනවා මගේ වාහනේ මේක මේ වාහනේ මට මොඩිෆයි කරලා දෙන්න. මම ඔයාලට කලිනුත් කිව්වනේ. ඒ විදිහට තමයි PureMP කරන්නේ. මේක ඔයාලා දන්න කෙනෙක් ඉන්නවනම් ඉස්සරහට යවන්න. මොකද හැමෝටම මේක A to Z කියලා දෙන්න ඕනේ හින්දාම කියලා දෙන්නේ. ඉතින් දැන් අපි යමු නැවතත් ChatGPT එකට. ChatGPT එකට ගියට පස්සේ ඔයාලට මතකයි අපි කරගත්තු ටික. ඒ විදිහට කරගත්තට පස්සේ ඔයාලට මෙතන පේන ඉතින් පල්ලේ ධන ලකුණක්. මෙන්න මේ ධන ලකුණු දෙක එකපාරට ටච් කරගන්න ඕනේ. ධන ලකුණ එකපාරට ටච් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඉන්නේ. මෙතනින් ඔයාලට ටේක් ෆොටෝ and වීඩියෝ කියලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට දැන් ලයිව් ෆොටෝ එකක් ගහලා මේක දාන්න පුළුවන්. නැත්නම් ෆොටෝ ලයිබ්‍රරි. ඒ කියන්නේ ෆොටෝ ලයිබ්‍රරි එකට ගිහිල්ලා අපේ තියෙන ෆොටෝ එකක් තෝරාගෙන මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. හරිද? දැන් ඉතින් මම වාහනයක් මෙතන සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලට කැමති එකක් මෙතන වාහනයක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මම මේ තිබ්බ එකම සිලෙක්ට් කරලා මෙතන ඩන් කියන බටන් එක දෙනවා. දුන්නට පස්සේ ඔයාලට පේනවා ඇති අපි ආපහු නැවතත් මෙතෙන්ට ආවා. ඔයාලට පේනවා ඇති යටින් මේක පිරෙනවා වගේ. ඒ හින්දා පොඩ්ඩක් කලබල වෙන්න එපා. ඔයාලගේ සිග්නල් තියෙන අනුව තමයි මේක වෙන්නේ. ඊට පස්සේ මෙතන ask anything කියලා තියෙනවා. මේ ask anything කියන තැන උඩ එකපාරට ටච් කරගන්න ඕනේ. ටච් කරගත්තට පස්සේ මෙතන ටයිප් එකක් දාන්න තියෙනවා අපිට. ඔයාලට මතකයි ඉස්සෙල්ලා අපි කොපි කරගත්ත එක. ඒ කොපි කරගත්ත එක මෙතන පේස්ට් කරගන්න ඕනේ. ඒකට කරන්න මෙතන ask anything කියන තැන ටච් කරගෙන ඉන්න ඕනේ. ටච් කරලා අතහැරපුවාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඉන්නේ. මේකේ තියෙන paste කියලා බටන් එකක්. මෙන්න මේක ටච් කරගත්ත ගමන් තියෙනවා මෙතන please modify this car for me කියලා. එතකොට දැන් මේක කරගන්න ඕනේ. ඔයාලට මෙතන පේනවා ඇති ඊතලයක් වගේ බටන් එකක් දකුණු පැත්තේ. මෙන්න මේ ඊතලයේ වගේ එක ටච් කරගන්න ඕනේ. අපි ටච් කරගත්තට පස්සේ බලමු මේකේ රිසල්ට් එක කොහොමද කියලා. ඉතින් ජිබ්ලි ෆොටෝ වගේ නෙමෙයි ඉක්මනට මේක වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති මෙන්න මේ වගේ රිසල්ට් එකක් එන්නේ. මෙයාලා කියනවා මෙයාලට සහතිකයි මේකේ අපි වෙනස් කරන්න ඕනේ කොමක්ද දේවල්ද කියලා. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් වෙනස් කරන්න ඕනේ ඔයාලා ටිකත් එක්ක අර මං කිව්වා ඔයාලට දාන්න කියලා. එහෙම දානවා නම් ඒක ලේසි. දැන් මේ අහනවා මොනවද කලර් එක වෙනස් කරන්න බොඩි කිට් එකද මේ වගේ ගොඩක් දේවල් අහලා තිනවා. මං දානවා මේකේ සියලු දේ කියලා. අපි දාමු ඕල් කියලා. ඉතින් මම මෙතන දැම්මට පස්සේ ඕල් කියලා ඕල් පාර්ට්ස් කියලා ඊට තව මැසේජ් එකක් ආවා. ඊට පස්සේ මම මෙතන ආයෙ දුන්නා yes all කියලා. ඒ කියන්නේ මේ මෙයාලා දීලා තියෙන ඔක්කොම මම මොඩිෆිකේෂන් වලට ඇතුළත් කරා. ඒතකොට දැන් සාමාන්‍යයෙන් මම ඔයාලට කිව්වනේ ඔයාලා මුලදී මේක අපි ඉංග්‍රීසි වලින් ටයිප් කරගද්දි ඔයාලට මං කිව්වා මොඩිෆිකේෂන් වලට අවශ්‍ය කැලි ටික මෙහෙම ක්‍රියේට් කරගන්න පුළුවන්. මම ලේසියට පොඩි වෙලාවක් මේකට යන හින්දා තමයි අර විදිහට දැන් ඊට පස්සේ මෙන්න මේ විදිහට ආවා. ඊට පස්සේ මං කිව්වා yes all ඔක්කොම මේ ඔක්කොම මොඩිෆිකේෂන් මේකට ඇතුළත් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට get in start කියලා වැටිලා ඔයාලට පේනවා ඇති මේක ලෝඩ් වෙනවා. ඒතකොට ලෝඩ් වුණාට පස්සේ අපිට හරියටම නිවැරදිම මෙතන අපේ මොඩිෆිකේෂන් කරපු වාහනේ මෙතනට වැටෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් මේක හොඳ දෙයක්. ඉතින් අර ජිබ්ලි ෆොටෝ වගේම තමයි ගොඩක් කල් වෛරල් එකේ එක නම් ගියා. ඉතින් මේකත් දැන් වෛරල් එක වෙමින් පවතිනවා. ඉතින් හැමෝම කියලා දෙන්නේ මේ වගේ දේවල්. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් පාඩියෙන් subscribe button එක click කරලා මාව subscribe කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න පුළුවන්. මේ වගේ AI වීඩියෝ ගොඩක් මම මගේ channel එකේ දාලා තියෙනවා. ඉතින් අපි බලමු දැන් මේකේ කොහොමද රිසල්ට් එක එන්නේ කියලා. ඒ සාමාන්‍ය සිග්නල් තියෙන විදිහ අනුව තමයි මේක කන්වර්ට් වෙන්නේ. හරිද? ඒතකොට මේ chat GPT එකෙන් ගොඩක් වැඩ ගන්න විදිහ මම මගේ channel එකේ වීඩියෝ දාලා තියෙනවා. ඉතින් ඒව ඔයාලට බලන්න පුළුවන් පහලින් ගිහිල්ලා. ඉතින් ඔයාලට පේන ඇති රිසල්ට් එක මෙන්න මේ විදිහේ රිසල්ට් එකක් ආවේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ මෙයාලා දේවල් ටිකක් කියලා තියෙනවා මෙන්න මේ ටික. ඉතින් මම කියවන ඔයාලට කලින් මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය කැලේ ටික වෙනස් කරන්න පුළුවන්. මෙහෙම ටයිප් එක කරලා මෙතන දාලා. ඉතින් මේකේ මෙයාලට ඕන විදිහට මේක හදලා දුන්නා. මම මෙතන කලර්ස් දාන ඒවා ඔක්කොම මුකුත් ඒවා කිව්වේ නැහැ. මං කිව්වේ ඔක්කොම දාන්න කියලා. එතකොට පේන ඇති මෙන්න කාර් එක මෙන්න හැදිලා තියෙන විදිහ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ටික හරියට කරගන්නේ. ඉතින් ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හොඳයි නම් ඉක්මනට මේ වැඩේ ලස්සනට වෙනවා. ඉතින් අපි දාලා තියෙන විදිහට තමයි මේක හැදෙන්න අපිට කැමති විදිහට මේක දාලා තියන්න පුළුවන්. ඉතින් ගොඩක් ඒවා හොයන්න බෑ. දැන් සාමාන්‍යයෙන් මගේ මේව නම් හොයන්න පුළුවන්. සාමාන්‍යයෙන් තියෙනවා ගොඩක් ඒවා හොයන්න අමාරුයි. ඇත්තටම මේක AI වලින් හදපු එකක්ද කියලා. ඉතින් ඔයාලට ඇත්තටම අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද ඉතින් ඇත්තට මේ වගේ දේවල් අඩුයි. මොකද ලංකාවේ මොඩිෆිකේෂන් එකක් කරනවා නම් වාහනයක සාමාන්‍යයෙන් ගිහිල්ලා කාගෙන් හරි අහලා මොන විදිහට කරන්න ඕන කියලා අපිට ලොකු අයිඩියා එකක් ගන්න බෑ. ඉතින් මේකෙන් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් වාහනේ කොයි විදිහට මොඩිෆිකේෂන් එක අපි කරන්න ඕනේ කියලා. ඉතින් ඒකත් ඇත්තටම වටිනවා. ඉතින් මේ වගේ දෙයක් ඇත්තටම ඔයාලා භාවිත කරන් පාවිච්චි කරලා බලන්න. ඉතින් හොඳ දේවල් වලට මේක භාවිත කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි නිවැරදිව මේ ටික කරගන්නේ. ඉතින් ඔයාලට මේක වටිනවා කියලා හිතෙනවා නම් හැමෝටම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.